කටේ තියෙන කෙල ටිකවත් තියාගන්න නුවණ නැහැ. ඔයගොල්ලෝ දැකලා තියෙනවද මොංගල් දරුවෝ කියලා පිරිසක්? ඒ මොංගල් දරුවන්ගේ කටේ මෙහෙම කෙල ටිකවත් තියාගන්න එයාට ඥානයක් නැහැ. තේරෙනවද කියන එක? දැන් මම අද කියලා දෙන්නම් ඇයි මොංගල් දරුවෝ බිහි වෙන්නේ කියලා. පැහැදිලිද? දැන් ඔය සමහර අය ඉන්නෝ නේද නිතර දෙවේලේ මත්පැන් පානය කරලා ඉන්න අය. නිතර දෙවේලේ සිගරට් එහෙම බොන්න කැමති අය. තේරෙනවනේ? ඒ අය මහත්තයලා නිතර දෙවේලේ බොන්න ඉඳලා හිටලා පාටි එකට ගියාම බොනවනේ. එහෙම බොනවද? සුවපත් ඒවා. හරිද? ඉඳලා හිටලා පාටි එකට ගිහිල්ලා බීපු එක මරණාසන්න වෙලාවේ මතක් වුණොත් හොඳයිනේ. ඉඳලා හිටලයි කියලා නෑ මොකද වෙන්නේ? ඔය යන්න වෙනවා. අපි බෞද්ධනේ. එහෙනම් සුවපත් වේවා. කරුණා කළා මතක තියාගන්න ඔබත් මම මහත්තයා මං ගිහි ජීවිතේ මමත් ඔයගොල්ලෝ මොනවද? ඔයගොල්ලෝ ඉඳලා හිටලානේ. මං ඉඳලා හිටලා තමයි නැත්තේ. ඒ කාලේ. ඒවා නොකර හිටියේ ඉඳලා හිටලා. දැන් මම මේකෙන් උද්දීපනය කරන්නේ නැහැ මිනිස්සෙක් බොන්න කියලා. මං කියන්නේ ඒක වැරදි විත්‍ය තේරුම් කරගෙන තමයි මහාන උනේ. දැන් අද දැහැත් විඩක්වත් වළඳන්නේ. ඇයි? දැන් දන්නව ඉඳලා හිටලා හරි කරපු එක මරණාසන්න වෙලාවේ කර්ම නිමිති ගති නිමිති වල ඉදිරිපත් වෙන්න බැරිද? කර්ම නිමිති පුළුවන්. නේද? දැන් කාන්තාව කියලා නෑ පොඩි පාටියකට ගියාම පොඩ්ඩක් නේද? අර අකුරු තුනේ එකක් හරි මොකද වෙන්නේ? පොඩ්ඩක් ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩ තමයි ඉතින්. විශේෂයෙන්ම දැන් ඔය මේ කොළඹ පැත්තට වෙන්න මොකද වෙන්නේ? නිකම් පොඩි පොෂ් ගතියක් එනවනේ. පොෂ් වැඩි කමන මොකද වෙන්නේ? බීලා පුෂ් වෙනවා. ඒසා කරුණා කරලා මතක තියාගන්න අපි ඔය අනුන්ගේ සංකර වැරදි චරිත වැරදි ජීවිත මුදුන්පත් කර විසාකාව බිව්වද? මත්පැන් නෑ. අපි ආදර්ශයට ගන්න ඕන රූපවාහිනියේ පෙන්නන සංකර චරිතද විසාකාව නකුල මාතා නකුල පිතු උග්ග ගුහපතිවරයා අනාථපිණ්ඩික සිටුතුමා වගේ චරිතද? පුතේ අපේ අද මොනවද මේ අපිට වෙලා තියෙන්නේ? අපි බලන්නේ රූපවාහිනිය එකක් අරගෙන මොකද වෙන්නේ? මේ දිහා අපි පොෂ් වෙන්න ඕන. කොහෙට හරි පාටි එකකට ගිහිල්ලා පොඩ්ඩක් ගත්තේ නැත්නම් නිකන් පොෂ් නෑ වගේ එකක් වෙනවනේ. හැබැයි මතක තියාගන්න මරණාසන්න වෙලාවේ ඔය උදව් කරපු එකම යාළුවෙකුවත් නේද? ඕගොල්ලෝ දැක්ක පහුගිය කාලේ එහෙම මත්පැන් ආදී පානය කරලා මියගිය මිනිස්සු අකාලේ මියගිය මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ මල ගෙදරටවත් සමහරට යාළුවා ආවේ නෑ. ඔන්න මිත්‍රයින්ගේ ස්වභාවය. ඒ නිසා තේරුම් ගන්න ඒ ඔය එක්කෙනෙකුටවත් ඔබ සුගතියට ගෙනියන්න බෑ. ඔබ දුගතියෙන් වළක්වන්න බෑ. මරණාසන්න වෙලාවේ ඇවිල්ලි වල අනේ මේ දුගතියෙන් වළක්වන්න කියලා ඔයත් එක්ක එකට බීපු කෙනෙකුට වළක්වන්න පුළුවන් බෑ. ඉතින් අපි ඇවිදින තැබෑරුම් ගිහි කාලේ. ඒ ඔක්කොම නතර කරලා පැවිදුනේ මගේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ඊට වඩා විශ්වාසයි. ඇත්ත පේනවා මේකේ. ඒහි පස්සිකෝ ඒව බලව කියන්න පුළුවන්.